මේ වෙලාවේ මේ කාරණයක් ඔය පින්නතුන්ට කියන්නේ මැරෙන්න ගොඩාක් හේතු තියෙද්දි අද උදේ ආයේ හුස්ම වැඩ කරන එක ගැන ඔයාලා ප්‍රශංසා කරන්න ඕනේ ජීවිතේට. එතකොට තමයි මනුෂ්‍යත්වයේ දුර්ලභකම ඥානවලට යන්නේ. මේ ඇඟ ඇතුළටම යන්නේ. මණී මේ මනුෂ්‍යත්වයේ පරම දුර්ලභයි නේද කියන එක ඇතුළට දැනෙනවා. දෙවනියට ඔය පින්නතුලා දකින්න ඕන මම මේ අද ජීවත් වෙන්නේ නිකම්ම මිනිහෙක් විදියට මැරෙන්න නෙමෙයි. පින්වත්නි වෘත්තීය වේදියෙක් විදියට, උගතෙක් විදියට, බැංකු පොතේ සල්ලි තියෙන මිනිහෙක් විදියට, ආර්ථිකව ස්ථාවර මිනිහෙක් විදියට, රටට ලෝකෙට වැඩ කරපු මිනිහෙක් විදියට, ඉහළ රාජ්‍ය නිලධාරියෙක් විදියට මැරෙන එක ශ්‍රේෂ්ඨ නෑ. මොකක්ද ඒකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය? ලෝකයේ ශ්‍රේෂ්ඨත්වය තමයි සතර අපායන් මිදුණු ශ්‍රාවකෙක් විදියට මිය යාම. ඔය පින්නතුල හැම දවසකම දකින්න ජීවිතේ මම අද ජීවත් වෙන්නේ මිය යාම පිණිස නොව පිරිනිවන් පෑම පිණිසයි කියලා හිතන්න. අන්නේ හිතින් තමයි කුසලේ මෝරන්නේ. එහෙම හිතන්න තමයි යට ගියපු කුසල් ඔය පරණ ගොඩාක් කුසල් තියෙනවා අපේ ජීවිතවල. ඒ පරණ කුසල් අපේ ජීවිතේ මතුවෙලා එන්න පටන් ගන්නවා. දැන් අපිට තියෙන අවාසන